මං ඔයාගෙන් දෙයක් අහන්නද? ඒ බැඳීම අත්හැරුණු එක ගැන ඔයාට තාමත් දුකයි නේද? ඒක එහෙම තමයි. තමන්ගේ හදවත පුරාවටම දැනුණු මනුස්සයාව අමතක කරන එක මේ ලෝකෙ කිසිම මනුස්සයෙක්ට ලේසි නෑ. මං දන්නවා ඔයා අයිතියක් ගැන පුංචිම බලාපොරොත්තුවක්වත් නැතුව හුස්මටත් වඩා එයාට ආදරය කරන්න ඇති. ඔයාට රිදෙන බව දැනම එයාගේ ජීවිතය ලස්සන කරන්න ඔයා මහා හොගක් මහන්සි වෙන්න ඇති. හුස්මක් ගානෙම ඔයාව රිද්දන සමහරක් දේවල් මුළු ලෝකෙම්ම හංගගෙන එයාගේ ගෞරවය පරිස්සම් කරනවා ඇති. එයාගේ මතකවලින් ඔයාගේ පපුව බර වෙලා යද්දිත් හදටත් ඔයා ඒ ආදරය මැත්තේම ජීවත් වෙනවා ඇති. අවසානයේදී ඔයාගේ හදවත දරුණු විදිහට බිඳිලා ඇති. එයාගේ ජීවිතය ඇතුලේ මල් පිපෙන්න කියලා විතරක්ම ප්‍රාර්ථනා කරනවා ඇති. ඔයා දන්නවද? එහෙම ආදරය කරන මිනිස්සු තමයි ආදරය කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නේ. ආදරය ඇතුලේ බිඳුණු මිනිස්සෙක් වෙන එක ඇත්තටම ආශිර්වාදයක්. දැන් ඔයා දන්නවා එක හිතක් මැත්තේ මරණකල්ම ජීවත් වෙන්න. ඔයාට කොයිතරම් රිදුනත් අල්ලගත්ත අත නෑරෙ ඉන්න. හදවත ඇතුලෙන් ඔයාව මැරිලා යද්දිත් ලෝකෙට පේන්න hina වෙලා ඉන්න. ඉතින් ජීවිතේ ලස්සනම පාඩම ඔයාට කියලා දුන්නේ මනුස්සයාට හදවතින්ම ආශිර්වාද කරලා දැන් ඔයා නවතින්න. ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න. එයාව අමතක කරන්න නෙවෙයි. එයාට ඔයාගේ ජීවිතය ඇතුලේ දීලා තිබුණ විශේෂත්වය ටිකෙන් ටික අඩු කරලා දාන්න. මොකද අපි ආදරය කරන මිනිස්සු අපේ වෙන්න ඕනි කියලා එකක් නෑ. එයාලා කොහේ හරි කාත් එක්ක හරි සතුටින් ඉන්නයි ඕනි. එච්චරයි. මට නැතත් හෙට දිනේ නුඹට මල් පිපේවා සිනේ අදත් මගේ මතක